අනුන්ගේ හිතක් සතුටු කරන එක ලේසිද අමාරුද? පුදුම අමාරු එකක්. ඔයාලා උයන කෑමකින් ගෙදර අය සතුටු කරන්න පුළුවන්ද බලන්න. එකෙක් හරි ඕකේ වැරද්දක් කියන. පින්කමකින් ඔක්කොම සතුටු කරන්න පුළුවන්ද? අනුන්ගේ හිත් පහදවන්න පුළුවන් කියනවා. මලු බෝමලු වතු ගෑම, සෑමලු වතු ගෑම, මලු පෙත් මං ඇමදීමේ පිරිසුදු කිරීමේ විපාක. ඇයි දෙවියන්ට අපි පූජා වට්ටි තියන්නේ? ඒකෙන් දෙවියෝ සතුටු වෙයි කියලා. දෙවියන් සතුටු වෙන ක්‍රමය ස්ථිරව මේ විදිහක් කියලා නෑ. හැබැයි දේශනාවේ තියෙනවා මේ දෙවියෝ සතුටු වෙනවා කියලා අමදිනකොට. ඒකයි බෝධි පූජාවක් තියද්දී, සෑ වන්දනාවක් තියද්දී ඉස්සෙල්ලාම අතු ගන්න කියන්නේ. එතකොටම අර බෝධියට අධිගුරුහිත දෙවියා එයා ගැන සතුටු වෙනවා. මෙයා ලස්සනට පිරිසිදු කරලා අමඳලා තියෙනකොට ඒ දෙවියන් එහෙම සතුටු වෙනවා. වල් බිහි වෙලා ගිය ආරණ්‍යයක් සාමණේර නමක් සුද්ධ කරලා පිරිසිදු කළා මුළු දවසේම අතු ගාලා උන්වහන්සේ පෙම්පහසු වෙලා එනකොට උන්වහන්සේ ගැඟට අහසින් මල් වැටුණා කියනවා. දෙවිවරු මල් දැම්මා කියනවා. අර අතු ගාපු එකට සතුටට. ඇමදීමේ විපාක ප්‍රබලයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ බෝමලුව පිරිසිදු කිරීමේ පින විශාල පිනක්.